ආයුබෝවන් බේසික්ස් ෆොරෙක්ස් ක්ලබ් එකට නැත්නම් ෆොරෙක්ස් කමියුනිටි එකට වෙනදා වගේම ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි විශේෂ දැනුම් දීමක් කරන්නයි ආවේ. ඒ තමයි මේ වෙන විට ඔබ දන්නවා අපගේ බේසික්ස් ෆොරෙක්ස් කමියුනිටි එක හරහා ඔබට අපි මේ වෙන විට බේසික්ස් බ්‍රෝකර් රේන්ජ් එක යටතේ ග්ලෝබල් ස්ටොක් මාකට් එකේ ෆොරෙක්ස් ට්‍රේඩින් වලට අපි අවස්ථාව විවර කරලා තියෙනවා. ඒ වගේම මේ වෙන විට අපගේ බේසික්ස් ෆොරෙක්ස් කමියුනිටි එක හරහා ඔබව දැනුවත් කරලා තියෙනවා මේ විෂය සම්බන්ධයෙන් දැනුම සහ අත්දැකීම ලබා ගන්න. ඒ වගේම මේ ගැන පරිශ්‍රණයක් කරලා අපිත් එක්ක එකතු වෙන්න සහ ඒ වගේම අපගේ ඔටෝ ට්‍රේඩින් යටතේ කොපි ට්‍රේඩින් වලට සම්බන්ධ වෙන්න. ඉතින් මේ වෙන විට කොපි ට්‍රේඩින් යටතේ ඔබ දන්නවා අපි කොපි ට්‍රේඩින් සඳහා ෆලෝ කරන්න කැමති අයට ප්‍රොවයිඩර්ස්ලා වරින් වර ඉදිරිපත් කරා. ඒ අනුව ප්‍රොවයිඩර් ප්‍රෝ ට්‍රේඩර් යනුවෙන් අපගේ ප්‍රොවයිඩර් අපි version 1 ඔබට ඉදිරිපත් කරා. ඒ වගේම ප්‍රොවයිඩර් version 2 අපි ඉදිරිපත් කරා ඉන් පසුව වඩාත් ඒක සංවර්ධනය කළා. ඉතින් ඒ වගේම මේ වන විට අපි Pro Trader version 3.0 අරගෙන ඇවිල්ලා තිනවා. ඉතින් ඔබට පුළුවන් මේ ඔබගේ basics forex live account එක නැත්නම් iFund account එක Pro Trader version 3.0 වලට subscribe කරන්න. ඉතින් ඔබ එහෙම කරනවා නම් අමතක නොකර කලින් තියෙන Pro Trader version 1 හෝ Pro Trader version 2 හෝ suspend කරලා ඔබ Pro Trader version 3.0 වලට එන එක වඩා සුදුසුයි. දැන් මේ වෙන විට Pro Trader version 3 අපි මාර්තු 2025 මාර්තු මාසේ 12 වෙනිදා උදෑසන සිට ඇක්ටිව් කරලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් ඒක නිසා ඒ ට්‍රේඩර්ව මෙතෙන් සිට සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ ප්‍රොවයිඩර්ව. එතකොට විශේෂයෙන් තව කිව යුතු කාරණය තමයි මේ හඳුන්වා දීම ඇර මේ වීඩියෝ එකෙන් මේට සම්බන්ධ වෙන කිසිවක් කියන්න නැහැ. මොකද සබ්ස්ක්‍රයිබ් කිරීම සඳහා ඔබ කළ යුතු සියලු දේවල් Pro Trader version 2.0 වලට මීට කලින් අපි දීපු වීඩියෝ එකේ තියෙන ආකාරයටමයි කරන්න තියෙන්නේ. ඒ වීඩියෝ එකේ උපදෙස් ඒ විදිහටම පිළිපැදලා මේක subscribe කරන්න පුළුවන් Pro Trader version 3.0 කරන්න තියෙන අනිකුත් සියලු දේවල් එසේම තිබියදී ඔබ මෙත් කළ යුතු එකම වෙනස Pro Trader version 1 හරි 2 හරි තියෙනවා නම් ඒවා ඔබට පුළුවන් ඒවා suspend කරලා Pro Trader version 3 එක subscribe කරන්න. ඉතින් ඒ කාරණේ විතරයි මෙතන වීඩියෝ එකෙන් කියන්න තියෙන විශේෂ කාරණේ. අනිත් සියලු දේ මම කලින් කිව්වා වගේ Pro Trader version 2 සඳහා අපි ඉදිරිපත් කරපු අපේ කලින් වීඩියෝ එකේ තියෙන කරුණු ටික එලෙසම මේකට අදාළ වෙනවා. ප්‍රොවයිඩර්ගේ නේම් එකෙන් නික්නේම් එකෙන් ඔබ ප්‍රොවයිඩර් සිලෙක්ට් කරන තැනදී විතරයි ඒ වීඩියෝ එකෙන් මේ වීඩියෝ එක වෙනස් වෙන්නේ. ඒ හැර අනිත් සියලු දේ සමානයි. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා වැඩි දියුණු කළ අපගේ Pro Trader version 3.0 එක එකතු වෙන්න කියලා. ඉතින් අමතක නොකර ඔබගේ account එකේ money management එක සඳහා ඔබ Pro Trader version 1 හෝ 2 මේ වන විට ඇක්ටිව් කරලා තියෙනවා නම් ඔබ Pro Trader 3 වලට එනවා නම් ඒවා සස්පෙන්ඩ් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වෙන විට අපගේ මේ බේසික්ස් ෆොරෙක්ස් කමියුනිටි එක අපි ව්‍යාප්ත කරමින් ඉන්නේ අපගේ මූලික වශයෙන් මේ පොදු WhatsApp group එක, ඒ වගේම WhatsApp channel එක තියෙනවා, ඒ වගේම අපගේ Telegram group එක තියෙනවා. ඊට අමතරව තවත් WhatsApp හෝ වෙනත් group තියෙනවා. ඉතින් මේවයින් අපි ප්‍රධාන වශයෙන්ම WhatsApp මේ පොදු group එකත්, ඒ වගේම Telegram group එකත්, channel එකත් මේවයි link අපි මේ වීඩියෝ එකේ ඔබ දන්නවා යොදලා තියෙනවා description එකේ. ඒ හරහා ඔබට මේ අපගේ මේ community වලට ඇවිල්ලා මේ පිළිබඳව
දැනුවත් වෙන්න පුළුවන්. ඉතින් අපගේ මේ ව්‍යාපෘතිය මේ වන විට අපි ප්‍රධාන කරුණු නැත්නම් ප්‍රධාන වැඩ කාරණා ප්‍රධාන ස්කීම් 3ක් ඔස්සේ තමයි ඉදිරියට ගෙනියන්නේ. ඒ තමයි පළමුවෙන්ම බැසෙක්ස් බ්‍රෝකරේජ් එක හරහා ග්ලෝබල් ස්ටොක් මාකට් එකට පිවිසීමේ නැත්නම් ඒක ඔබට හඳුන්වා දීමේ ඔබ ඒ සඳහා දැනුවත් කිරීම ඔබට අධ්‍යාපනය ලබා දීමේ ඒ බැසෙක්ස් ෆොරෙක්ස් එඩියුකේෂන් ස්කීම් එක ඒ වගේම ඔබට මේ හරහා මේකට ඔබගේ පරීක්ෂණයක් කළා මේකට ඔබව සම්බන්ධ වෙන්න අදහස් කරනවා නම් ඒ සඳහා ඔබට පිවිසීමට තිබෙන අපගේ රෙෆරල් ස්කීම් එක ඒ වගේම මැනුවල් ට්‍රේඩින් කරන්න ඒ හරහා දැන් ඔබ දැනුවත් වෙලා ඔබගේ රිසර්ච් කළා ඔබ දැනුම හා අත්දැකීම් අරන් පළපුරුද්ද ඇති කර ගැනීම සිදු කරමින් මැනුවලිම ඔබ ට්‍රේඩ් කරනවට අමතරව ඔබට ඔටෝ ට්‍රේඩින් වලට සම්බන්ධ වෙන්න කැමති නම් ඒකට කියනවා බැසෙක්ස් අපගේ කොපි ට්‍රේඩින් ව්‍යාපෘතිය දැන් අපි මේ ප්‍රොවයිඩර්ව ඉදිරිපත් කරලා තියෙන්නේ ඒකට. ඉතින් ඒකට සම්බන්ධ වෙන අයට ඒ ස්කීම් එක හරහා යන විදියට අපි ස්කීම් 3ක් මේ වෙන විට ඔබට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ ස්කීම් 3 හරහාම අපේ බැසෙක්ස් ෆොරෙක්ස් කමියුනිටි එක අපි වර්ධනය කිරීම හා එයින් අප ඇතුළු ඔබ හැම දෙනාටම එහි ප්‍රතිඵල ලැබෙන ඊටාම යහපත් ගුණාත්මක වැඩපිළිවෙලක් නිර්මාණය කරමින් ඉන්නවා. ඉතින් මෙතෙන්දී අපි මේ ප්‍රොවයිඩර්ස්ලා අපි කොපි ට්‍රේඩින් පැත්ත කතා කරනවා නම් මේ ප්‍රොවයිඩර්ස්ලා ඉදිරිපත් කර තිබීමේ වැදගත්කම තමයි මේවා අපි වැඩි දියුණු කරලා සංවර්ධනය කරලා ඉදිරිපත් කරමින් ඉන්නේ. එතකොට ඒ අනුව අපගේ වර්ෂන් ගණනාවක් ඇති වෙනවා. ඒ වගේම අපගේ අධ්‍යාපනය හා රෙෆරල් ස්කීම් එක හරහා ඇවිල්ලා මැනුවලි ට්‍රේඩ් කරන්න එකතු වෙන ට්‍රේඩර්ස්ලා අතරින් දක්ෂ අය ඉදිරියට එනකොට ඒ අයවත් අපිට පුළුවන් කොපි ට්‍රේඩින් ව්‍යාපෘතියට ප්‍රොවයිඩර්ස් accounts වලට අවශ්‍ය කරන සම්පත් දායකයන් විදිහට සම්බන්ධ කරගන්න රිසර්ච් බිල්ඩර්ස්ලා ඒ වගේම ඒ විදිහට ව්‍යාපෘති සඳහා පරිශන කරන අය විදිහට ඉතින් අපි විෂය පතේ ගොඩාක් පුළුල්ව ඒ අනුව විහිදිලා යනවා. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම අපේ මේ ප්ලේලිස්ට් එකේ තියෙන වීඩියෝ ගැන බලද්දී ඔබ මේ වීඩියෝ වලින් දැනුවත් වෙලා හැම වෙලාවෙම මතක් කරනවා අපගේ group වලට ඇවිල්ලා සංසද වලට ඇවිල්ලා කෙලින්ම ඇඩ්මින් බෝඩ් එකෙන් ඒ ගැන අහන්න මේ ෆලෝ කරන්න ඕන ට්‍රේඩර් ප්‍රොවයිඩර් කවුද කියන එක. මොකද ඉදිරියට තව ප්‍රොවයිඩර්ස්ලා අපි ඉදිරිපත් වේවි අපේ කමියුනිටි එක ඇතුලේ ඒ එක්කම ඔබට මේ අවස්ථාවේ තියෙන හොඳම ප්‍රොවයිඩර් තෝරගන්න ඔබට අනිවාර්යයෙන්ම ඇඩ්මින් මණ්ඩලයත් එක්ක ඒ ගැන අහලා දැනුවත් වෙන්න අවශ්‍යයි. ඒ නිසා අනිවාර්යයෙන්ම අපගේ සංසදයට ඇවිල්ලා ඔබ කුමන හෝ ගෲප් එක හරහා අපගේ සංසදයට ඇවිල්ලා අපි විශේෂයෙන් මතක් කරනවා ටෙලිග්‍රෑම් ගෲප් එක හෝ පොදු WhatsApp ගෲප් එක තමයි ඔබ අනිවාර්යයෙන්ම පැමිණිය යුතු තැන. එතන ඇවිත් ඇඩ්මින් මඩුල්ලෙන් ඒ ගැන අහලා දැනුවත් වෙලා අපි ඒ අවස්ථාවේදී තියෙන හොඳම ප්‍රොවයිඩර්ව අපෙන් දැනුවත් වෙලා ඔබට පුළුවන් ෆලෝ කරන්න. ඉතින් ඒ කාරණයක් ඔබ මතක තබා ගන්න. ඉතින් මෙන්න මේ කරුණු ටික කියන්න තමයි විශේෂයෙන් මේ වීඩියෝ එක අද ඔබට අපගේ ප්ලේලිස්ට් එකෙන් ඉදිරිපත් කරේ. ඉතින් හැම දිනාටම ජයග්‍රාහී වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම එකතු වෙලා මේ ව්‍යාපෘතිය ජයග්‍රහණය කරා ගෙනියමු. බොහොම ස්තුතියි.